යාළුවනි මම අද ඔයාලට ගෙනාවා Facebook එකේ මොටිවේෂන් හදාගන්න අපිට ප්‍රථමයෙන්ම කරගන්න ඕනේ අපේ ෆලෝවර්ස්ලා 10000ක් කරගන්න ඕනේ. ඉතින් මේ ෆලෝවර්ස්ලා 10000 හදාගන්න මුලින්ම අපි කරන්න ඕනේ කොහොමද කියලා මම අද කියා දෙනවා. පුංචිම ක්‍රමයක් තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ දේ කරලා ඉවරලා ඔයාලගේ ෆලෝවර්ස්ලා වැඩි කරගන්න. ඔයාගේ Facebook එකට ගිහින් මේ සර්චින් බාර් එකේ ඔයා සර්ච් කරන්න follow to follows කියලා සර්ච් කරන්න. එතකොට ඔයාට ගෲප් වගේක් එයි. සමහර විට ලංකාවේ වෙන්න පුළුවන්, සමහර විට එන්න පුළුවන් පිට රටවල ඉන්දියන්, පාකිස්තාන් ඔය වෙන රටවල ඒවා ගෲප්ස් එන්න පුළුවන්. ඉතින් මේ ගෲප් වලට ඔයා ජොයින්ට් වෙන්න. ජොයින්ට් වෙලා ඉවර වෙලා මෙන්න මේ වගේ මේ ගෲප් වලට ජොයින්ට් වෙලා මෙන්න මේ වගේ තියෙන කමෙන්ට්ස් වලට බලන්න. කමෙන්ට්ස් එකට ගිහිල්ලා මෙන්න මේ තියෙනවා follow කියලා. මොම නිල් පාටින් වෙලා තියෙන follow කියන ඔක්කොම ඔයා සිලෙක්ට් කරගන්න. ඊට අමතරව ඔයා හැම එකක්ම සිලෙක්ට් කරන්න. ඊට අමතරව ඔයත් මේකට දාන්න මොකක් හරි කමෙන්ට් එකක්. මම දානවා follow back 100%. මොහොම දාලා ඒකත් කමෙන්ට් එකක් දාන්න. එතකොට ඔයාගේකටත් වෙන කට්ටිය ඔයා වගේම මේකට ඔයාවත් ෆලෝ කරනවා. එතකොට මේකේ ඔයාට පුළුවන් නම් ඔයාට පෝස්ට් දාන්න පුළුවන්. එතකොට මොකක් හරි පෝස්ට් එකක් දාන්න මේකට ගිහිල්ලා follow back කියලා මොකක් හරි පෝස්ට් එකක් දාන්න. එතකොට ඔයාගේ ඔයාගේ account එකෙත් පෙන්නනවා. ඒකට ඔයා ගිහිල්ලා වත් කමෙන්ට් එකක් දාන්න. ඒකට සමහරට මේක පෙන්නන්නේ මේ යාලා ජොයින්ට් වෙලා නැති හින්දා වෙන්න පුළුවන්. follow back කියලා දාන්න. මේක මේ පෙන්නන්නේ නැත්තේ අපි එකට ජොයින්ට් වෙලා නැති හින්දා. ඉතින් යාළුවනේ මේ විදිහට ඔයා මේ ගෲප් වලට ජොයින්ට් වෙලා ඔයාගේ ෆලෝවර්ස්ලා වැඩි කරගන්න මම දාලා තියෙනවා පැයකට ෆලෝවර්ස්ලා 5000ක් විතර ගන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ගන්න පුළුවන් පැයක් වගේ වැඩ කරොත් එහෙම මේකේ ෆලෝවර්ස්ලා වැඩි කරගන්න පුළුවන්. ඉතින් මම කියා දුන්න උපක්‍රමයේ භාවිතා කරලා ඔයාගේ මොටිවේෂන් එකේ පළවෙනිම ටාස්ක් එක ඔයා කම්ප්ලීට් කරගන්න ෆලෝවර්ස්ලා 10000ක්. ෆලෝවර්ස්ලා 5000කට විතර යද්දි සමහරට ඔයාට මොටිවේෂන් ඔන් කරන්නත් ඉඩ දෙනවා. ඉතින් යාළුවනේ මම හිතනවා මගේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. ඉතින් මම මේකේ මේ වීඩියෝ එක බලපු ඔයාලට follow back කරන්න හොඳ ගෲප් තියෙනවා. ඒ ගෲප් මොනවද කියලා මම ඔයාලට කමෙන්ට් කරන්නම්. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාලා තියන්න ඒක ඔයාලට ඕනේ අයටම කමෙන්ට් බොක්ස් එකේ ඔයාලට දැනුම් දෙන්නම් මොන ගෲප් එකකට ජොයින්ට් වෙන්න ඕනේ කියලා. හොඳයි යාළුවනේ එහෙනම් ජය වේවා.